හෙලෝ ගයිස් ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා දිනකට ටෙක්නික් YouTube channel එකේ අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක අද මම කතා කරන්න යනවා Xiaomi Hypo X 3.0 කියන අප්ඩේට් එක ගැන. ඉතින් ඔයා දැනටමත් පාවිච්චි කරන්නේ Redmi ෆෝන් එකක් වෙන්න පුළුවන් නැත්නම් Poco කියන ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඉතින් දැනටමත් මේ YouTube එකේ වීඩියෝ එක බලන්නේ ඔයා Redmi ෆෝන් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්නවද ඔයාගේ ෆෝන් එකට අලුතෙන්ම එන අප්ඩේට් එක නැත්නම් අලුතෙන්ම දැනටමත් ඇවිල්ලා තියෙන අප්ඩේට් එකක් වෙන Xiaomi Hypo X 3.0 අප්ඩේට් එක ගැන. ඉතින් දැනටමත් දැනුවත් වෙලා ඉන්න අය ඉන්න පුළුවන් නැත්නම් තාමත් මේ අප්ඩේට් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මේ Redmi users ලා දැනගන්න ඕනේ හොඳම අප්ඩේට් එකක්. ඉතින් ඔයාගේ මොබයිල් ෆෝන් එකට මේ අප්ඩේට් එක ඇත්තටම වැදගත් වෙනවද නැත්නම් මේ අප්ඩේට් එක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා ඔයාලා තාමත් දන්නේ නැතුව වෙන්න පුළුවන්. ඉතින් දැනගන්න තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. ඉතින් subscribe කරලා like එකක් කරන ගම අපි කතා කරමු මේ අප්ඩේට් එක ගැන. මුලින්ම ඔයාගේ මොබයිල් ෆෝන් එක Redmi ෆෝන් එකක් වෙන්න පුළුවන් නැත්නම් Poco ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් දෙකටම රන් වෙන්නේ මේ Xiaomi කියන Hypo X කියන අප්ඩේට් එක. ඉතින් මං ගාවත් Redmi ෆෝන් එකක් තියෙනවා. හැබැයි මගේ එකේ තාම යන්නේ Redmi Xiaomi Hypo X 2.0 කියන අප්ඩේට් එක. ඉතින් මට 3.0 අප්ඩේට් එක තාම ඇවිල්ලා නැහැ. මම හිතන්නේ තවත් ඉස්සරහට මට මේ අප්ඩේට් එක එන්න ඉඩ තියෙනවා. ඉතින් ගොඩක් අයගේ දැනටමත් තියෙන Redmi පරණ ෆෝන්. ඒ කියන්නේ 2022 23 නැත්නම් 2024 වගේ ලොන්ච් කරපු මොබයිල් ෆෝන් වල පුළුවන්. හැබැයි දැනට අලුතෙන් එන මොබයිල් ෆෝන්ස් වල මේ Xiaomi Hypo X 3.0 අප්ඩේට් එකම ඇවිල්ලා තියෙනවා. ඉතින් ටිකක් පරණ මොබයිල් ෆෝන් වලට මේ අප්ඩේට් එක එනවා. හැබැයි මොන වගේ ෆෝන් වලට දෙන්නේ කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් මම ඔයාලට මෙන්න මේ විදිහට ෆොටෝ එකක් මේ විදිහට දානවා YouTube එකේ. මේ ෆෝන් වලට තමයි ඔයාලට එන්නේ මේ Xiaomi Hypo X 3.0 කියන අප්ඩේට්. බලන්න ඔයාගේ මොබයිල් ෆෝන් එකේ නමක් මෙතන තියෙනවා කියලා. ඉතින් මේ නම තියෙන අයට විතරයි මේ Xiaomi Hypo X 3.0 කියන අප්ඩේට් එක මුලින්ම ඔයාලට ලැබෙන්නේ. ඉතින් මේ අප්ඩේට් එක ගොඩක්ම Apple ෆෝන් වලට හරියටම සමාන වෙන්න පුළුවන්. ඒකේ හරියටම කිව්වේ ඒ විදිහටම සමාන නැහැ. හැබැයි Apple ෆෝන් එකයි Xiaomi අප්ඩේට් එකත් එක්ක ආපු Redmi ෆෝන් එකත් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරලා බලද්දි ටිකක් අර නිකන් Apple ෆෝන් එක වගේම තමයි මේ Xiaomi මොබයිල් ෆෝන් එක. මොකද Apple ෆෝන් එක වගේමයි මේකේ settings එහෙම වෙනස් වෙන animations ඒ හැමදේම වෙනස් වෙනවා. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේක කොහොමද download කරගන්නේ කියලා. මුලින්ම ඔයාගේ settings app එකට යන්න. ඊට පස්සේ app එකට ගියාට පස්සේ about phone කියන එකට යන්න. about phone එකේ ඔයාලට පේනවා Xiaomi Hypo X කියලා මෙතන තියෙනවා. ඉතින් මේ Xiaomi Hypo X එක උඩ එකපාරට touch කරන්න. එතකොට ඔයාලට පේනවා ඔයාගේ update එක ඇවිල්ලා තිබ්බොත් මෙතන update එක ඔයාලට download කරන්න කියලා යටින් වැටේ. ඉතින් මගේ තාම ඇවිල්ලා නැහැ. මගේ තාම run වෙන්නේ 2.0 update එක නිසා. ඉතින් මම ඔයාලට කලින් මේකේ දැම්ම ඔයාලට මොන වගේ ෆෝන් වලටද මේක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙන්නේ කියලා. ඉතින් ඒ ෆෝන්ස් නැත්තම් ඔයාලට ඇත්තට මේ අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම දැන් කතා කරන්න යනවා මේ අප්ඩේට් එකෙන් ලැබෙන ඇනිමේෂන්ස් වගේ දේවල්. ඉතින් අපි ඒ මොනවද කියලා කතා කරමු. Xiaomi 3.0 අප්ඩේට් එකේ ගොඩක් වෙනස්කම් තියෙනවා. ඉතින් මම මේකේ මියුසික් එක අයින් කරලා වොයිස් කට් එක විතරක් දානවා. මොකද ඔයාලට මේක පැහැදිලිව අහගන්න පුළුවන් වෙන නිසා. ඉතින් මේකේ නොටිෆිකේෂන් බාර් එක ගත්තාම මෙන්න මේ විදිහට තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පිටිපස්ස බ්ලර් වෙලා තනිකර නිකන් Apple එකක් හා සමාන වෙන විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ වගේම මේක wallpaper ගැන කතා කරොත් ඇත්තටම Apple එක හා සමාන විදිහට wallpapers change වෙලා තියෙන. ඉතින් ඔයාගේ කැමති විදිහට මේක හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ clock එක පිටිපස්සෙන් දාන්න පුළුවන් ඕනම image එක අන්න ඒ විදිහට හදාගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟ දේ තමයි මේ විදිහට dynamic buy එකක් තියෙනවා. ඉතින් ගොඩක් අය ආස කර Apple එක වගේම වෙනවාද කියලා. ඉතින් Xiaomi Hypo X 3.0 අප්ඩේට් එකෙන් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ මේ Hypo X 3.0 අප්ඩේට් එකේ ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා කතා වෙන්න. ඉතින් ඔයා මේ Hypo X 3.0 අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ RAM එක 4GB RAM එකක් වෙන්න පුළුවන්. ඒ වගේම 8GB RAM එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ෆෝන් එකේ 8GB RAM එකක් තියෙනවා නම් ඔයාලට මේක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇනිමේෂන්ස් එහෙම ඔයාලට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් මේකේ. ඒ වගේම ඔයාගේ 4GB RAM එකක් තියෙනවා නම් ඔයාලට පොඩි අවුලක් එනවා. ඒ තමයි ඔයාගේ ෆෝන් එක පොඩ්ඩක් හිර වෙන්න ගන්නවා. ඉතින් ඔයා ගාව තියෙන්නේ 2GB RAM එකක් හෝ 3GB RAM එකක් තියෙන ෆෝන් එකක් නම් මේ අප්ඩේට් එක කොහොමත් ඔයාගේ ෆෝන් එකට එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි වෙලා හරි ඔයාගේ ෆෝන් එකට මේ අප්ඩේට් එක આવොත් ඔයා ඒක ඉන්ස්ටෝල් කරගන්න නැති එක තමයි ගොඩක්ම හොඳ.
ඉතින් මං කිව්වා වගේ ඔයාටත් පුළුවන් මේක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඔයා අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරපු එකක් වෙන්න පුළුවන් මේක. නැත්නම් ඉන්ස්ටෝල් කරගන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ ෆෝන් එකටත් අනිවාර්යෙන් මේ විදිහට 3.0 අප්ඩේට් එක එන්න පුළුවන්. ඉතින් ගොඩක් ෆෝන්ස් වලට 2025 අග නැත්නම් 2025 මුල වගේ තමයි එනවා කියලා තියෙන්නේ. ඉතින් ඔයාගේ මොබයිල් ෆෝන් එකටත් මේ වගේ අප්ඩේට් එකක් ඇවිල්ලා තිබ්බොත් නැත්නම් මේ අප්ඩේට් එක තාමත් ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් ඔයා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න මං කිව්වා වගේ. ඉතින් 4GB RAM එකක් යූස් කරන කෙනෙකුටත් පොඩ්ඩක් ලැග් වෙන්න ගතිය වැඩි වෙන්න පුළුවන්. හැබැයි 8GB එකෙන් උඩ තියෙන කට්ටියට හොඳට මේක යූස් කරගන්න හැකියාව තියෙනවා. ඔයත් අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ Xiaomi නැත්නම් Redmi කියන නැත්නම් Poco කියන ෆෝන් වලට අලුතෙන් ආපු Xiaomi HyperX 3.0 අප්ඩේට් එක ගැන. ඉතින් මම හිතනවා ඔයාලගේ ෆෝන් වලටත් ඉස්සරහට මේ අප්ඩේට් එක එන්න පුළුවන්. ඉතින් ගොඩක් අය දැන් ආසාවෙන් බලාගෙන ඉතින් හැම වෙලාවෙම මේ සර්ච් කරලා බලයි අප්ඩේට් එක එන්නේ කවද්ද ඒ වගේ දේවල්. ඉතින් මේ software අප්ඩේට් එක අනිවාර්යෙන්ම ඔයාගේ ෆෝන් එකට එන්න ඉඩ තියෙන පුළුවන්. හැබැයි මම අර කිව්ව විදිහට ඔයාලගේ ෆෝන්ස් මේ වගේ ඒවා නම් ඒවට එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරන ගමන් like එකක් දාන ගමන් comment එකක් දාන්න ඔයාලගේ ෆෝන්ස් වලට ආවද නැත්නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා. ඉස්සරහට මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු